සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Miss Science Talks YouTube channel එකට. අද මම ඔයාලට Eternal Love of the Fox කියන කතා මාලාවේ 8-9 කියන එපිසෝඩ් දෙක එකතු කරලා 4 වෙනි පාර්ට් එක විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවා. 3 වෙනි පාර්ට් එක ඉවරුනේ හෝෂන්ෂු ෆන්මෝෂන් ගෙන් අමරණීය වෙන්න උදව් කරන කෙනාව හම්බ වුණාද කියලා අහපු කොටසෙන්. අද අපි බලමු කතාවේ ඉතුරු ටික. දිගටම මේ වගේ කතා බලන්න ඕන නම් channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. 8 වෙනි එපිසෝඩ් එකේදී ෆන්මෝෂන් තාම නැහැ කීවහම සතුටුන හෝෂන්ෂු එයාගේ ඔළුව අත ගාන ගමන් ඔයාට ඉක්මනින් මේ කෙනාව හම්බ වෙයි කියලා කියනවා. ඊට පස්සේ මෙයාලා මාලිගාව ළඟට ආවහම හෝෂන්ෂු අහනවා ඔයාට ඒ කෙනාව හම්බ වුණාම මරණීය ලෝකයේ බැඳීම් අතහැරලා ඇත්තටම අමරණීය ලෝකයට යනවද කියලත් නිදහසට කරුණක් විදිහට එහෙ කෑම හොඳ නැති නිසා මරණීය ලෝකයට වෙලා ඉන්නක හොඳ නැද්ද කියලාත් අහනවා. එතකොට ෆන්මෝෂන් මම අමරණීය වෙන්නේ නැහැ කීවහම හෝෂන්ෂු ගොඩක් සතුටු වෙලා වැස්සම තෙමි යනවා. ඒ අතර මවුෂින් හෙම්බිරිස්සාව හැදෙයි කියලා ෆෝනින්ට බෙහෙත් ගෙනල්ලා දුන්නහම ෆෝනින් හෝෂන්ෂු වෙනුවෙන් මහපු ලස්සන ග්ලව්ස් දෙකක් පෙන්නලා හොඳයිද කියලා අහනවා. එතකොට මවුෂින් එක යාට කියලා හිතලා අරගෙන දාලා බලලා පොඩි වැඩේ කියනකොට ෆෝනින් කියනවා ඕක හෝෂන්ෂු වෙනුවෙන් කියලා. මවුෂිනේ කියන දේවල් අහන්නේ නැතුව මේක ඔයාගෙන් ලැබෙන පළවෙනි තෑග්ග නිසා කමක් නැහැ කියනකොට ෆෝනිනුත් කියනවා එහෙනම් ඕක ඔයා තියාගන්න කියලා. ඊළඟට මවුෂින් ෆන්මෝෂන්ට අනම්මනම් කියනකොට ඒ ඉස්සරහට ෆන්මෝෂන් එයා දිහා බලාගෙන ඉන්නවා. එතකොට මවුෂින් ගැන පැහැදිලි කරන්න හදනකොට ෆන්මෝෂන් කියනවා මම අමරණීය වෙන්නේ නැහැ කියලා. ඒක අහපු මවුෂින් කියනවා ඔයා මෙච්චර දුර ආවේ වෙනුවෙන් නේද කියලත් එහෙම වුණොත් ඔයාගේ පීඩාව මාසෙන් මාසෙට මාස භාගෙන් භාගයට වගේම සතියට ඇවිල්ලා ඊට පස්සේ වලට දවස ගානේ පීඩාව විඳින්න වෙයි කියලත්. එතකොට ෆන්මෝෂන් මට ඒ වේදනාවන් දරා ගන්න පුළුවන් කීවහම මවුෂින් කියනවා ඒත් මට ඔයා වේදනාව විඳිනවා දරාගෙන ඉන්න බෑ කියලා. ඒ අතර කුමරියට නාන්න වතුර අරගෙන එන හෝෂන්ෂු එතන ඉන්න සේවිකා ෂාන්ගෙන් අහනවා අර හොල්මන කොහෙද කොහොම කෙනෙක්ද කියලා. එතකොට සේවිකා ෂාන් කියනවා ගොඩක් මිදුලෙක් තමයි පේන්නේ ඒත් අවසාන පාරට කියලා අර වැසිකිළිය වුණ සිද්ධිය මතක් කරනවා. ඊට පස්සේ සේවිකා ෂාන් ලස්සන ශක්තිමත් පිරිමි කෙනෙක්ගේ චිත්‍ර බලන්න පුළුවන් කුමරිය ළඟ තිබුණ දුර්රේක්ෂයක් දුන්නාම හෝෂන්ෂු සතුටින් බලාගෙන යනවා. එතකොට මෙතනට ආව මැඩම් ෂන් ඒක අරගෙන ඒ දෙන්න වෙලවලා එයාත් ඒක බලන්න ගන්නවා. ඊළඟට මහරජතුමාට නපුංසකයා උතුන් හිමි කුමරිය කීව දේවල් හිතන්න එපා කියනකොට මහරජතුමා කියනවා එයාට දික්කසාදය දුන්නොත් රජපෞල මිනිස්සුන්ගේ විහිළුවට ලක් වෙයි කියලා. ඒ අතර නිදාගෙන ඉන්න ෆූයින්චුන් සොන්ලියන්ට කියනවා ඔයාට මම දික්කසාද වෙන්න දෙන්නේ නෑ වගේම තාත්තත් දික්කසාදයට එකග වෙන්නේ නෑ කියලා. එතකොට සොන්ලියන් කියනවා මම ඒක දන්නවා මට යට තේරුම් කරන්න ඕන නම් මට උදව් කරන්න කැමතියි නම් මට දික්කසාදය දීලා විතරයි උදව් කරන්න පුළුවන් කියන එක කියලා. එතකොට ෆුයින්චුන් මම තමුන්ට මගේ ග්‍රහණයෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ කියනකොට සොන්ලියන් කියනවා ඔයාට මාව හිර කරගෙන ඉන්න වැරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා ඔයා හරිම දුක්ඛිත කෙනෙක් කියලා. එතකොට ෆුයින්චුන් එයාට පහර දෙන්න හදනකොට සොන්ලියන් කියනවා මහරජතුමාගේ අනාමතකද මට පහර දුන්නොත් එයාට පහර දුන්න හා සමාන වෙනවා කියලත් ඔයාට දැන් මට පහර දෙන්නවත් බැරි නිසා ඔයා කොච්චර කනගාටුදායකද කියලාත්. ඒ අතර හඳලිය එකපාරටම රතු වෙනවත් එක්කම මැඩම් ෂන් කෑ ගහන නිසා මේ අය ආවහම දකිනවා නින්ෂුවන් කුමරියට නාන්න එකතු කරපු වතුර බේසමේ වතුර ලේ පාට වෙලා කියලා. ඒ අතර එතන කවුළුවේ පිටිපස්සේ අමුතු කෙනෙක් ඉන්නවා දැනෙන හෝෂන්ෂු බලනකොට එයාට කිසිම කෙනෙක්ව පේන්නේ නැහැ. ඒ නිසා හෝෂන්ෂු පහෝදා වෙනකම්ම ඇයි මට ඒ ආත්මය බලන්න බැරි වුණේ කියලා හිත ෆන්මෝෂන්ටත් බැන යනවා. එතකොට මෙතනට සමනලයෙක් වෙලා ඉන්න ෆන්මෝෂන් එයාට කතා කරපුවාම හෝෂන්ෂු ඊයේ වුණ දේ එයාට කියනවා. එතකොට ෆන්මෝෂන් කියනවා මාත් ඊයේ මෙහි හිටියේ වගේම මමත් කිසිම කෙනෙක්ව දැක්කේ නෑ කියලා. එතකොට හෝෂන්ෂු කියනවා ඒක වෙන්න බෑ කියලත් එහෙනම් මේ කෙනා නින්ෂුවන් කුමරියගේ කාමරේ හැංගිලා ඉන්නවා වෙන්න ඕනේ කියලාත්. ඊට පස්සේ හෝෂන්ෂු නින්ෂුවන් කුමරියගේ කාමරයට ෆන්මෝෂන්වත් අරගෙන ඇවිල්ලා එයා වටපිට බලනකම් හෝෂන්ෂු නින්ෂුවන් කුමරියට දොඩම් කවන්න ගන්නවා. ෆන්මෝෂන් වටපිටාව හොඳට බලලා කවුරුත්ම නැහැ කියනකොට අවසිහියෙන් ඉන්න හෝෂන්ෂු දොඩම් ලෙල්ලක් නින්ෂුවන් කුමරියට කවන්න හදනවා. එතකොටම තරහ ගියපු නින්ෂුවන් කුමරිය කිනිස්සක් යාට දික් කරනකොට
සමනලයක් වෙලා එන ෆං මෝෂන් ඒ කිනිස්ස උඩට ආවහම සමනලයාව දැකලා නිංෂුවන් බය වෙලා කෑ ගහනවා. ඒ නිසා සමනලයාව අල්ලගන්න කියන නිසා හෝෂන්චිව් එයාව අල්ලගන්නවා වගේ රඟපාලා යන්න දෙන්න හදනකොටම එතනට ආව මැඩම්ෂන් සමනලයාව අත් දෙකෙන් අල්ලගන්නවා. ඊට පස්සේ අත් දෙකෙන් එක පොඩි කරනකොට ඒක දැකලා අඬන හෝෂන්චිව් ඒ සාමාන්‍ය සමනලයෙක් නෙවෙයි කියලා මැඩම්ෂන්ගේ අත් දෙක අයින් කරලා හැමතැනම සමනලයාව හොයනවා. එතකොට සමනලයා ගිහිල්ලා කියලා දකින හෝෂන්චිව් සතුටු වෙනකොට නිංෂුවන් ආපහු කිනිස්ස දික් කරලා සමනලයා ගැන එහෙම කීවේ ඇයි කියලා අහනවා. එතකොට හෝෂන්චිව් කතාවක තිබුණු ෂෝඩුවක් එකට මැරිලා සමනල්ල වුණා කියන කතාවක් කියලා අඬලා ඒ නිසා මට සමනල්ල දකිද්දී ඒ කතාව මතක් වෙනවා කියලා කියනවා. ඒ නිසා නිංෂුවන් එයාව අතාරිනකොට මැඩම්ෂන් කියනවා අදවත් අපි මහරජින බලන්න යමු කියලා. එතකොට නිංෂුවන් එක ප්‍රතික්ෂේප කළා කියනවා මම එයාව බලන්න යන හැම වෙලාවෙම එයා මාව මග අරිනවනේ කියලා. එතකොට මැඩම්ෂන් ඔයා මේ පාර අනිවාර්යෙන්ම යන්න ඕනේ නිසා ලෑස්ති වෙමු කියලා එයාව යන්න කැමති කරගන්නවා. ඊළඟට නිදාගෙන ඉන්න බයියු ළඟට ආව එයාගේ බෑනා හෝෂන්චිව් ගැන ආරංචියක් ආවා. එයා නිංෂුවන් මාලිගාවේ ඉන්න කියලා කියනවා. ඒක ඇහලා ඉක්මනට නැගිට බයියු එතකොට අර නාකි නරියා ඇත්ත නේද කියලා තියෙන්නේ කියලා ඉක්මනටම එයාව හොයාගන්න යනවා. ඊළඟට මාලිගාවේ කුස්සියට වෙලා මවුෂින් ෆෝනින්ට කන්න දෙනකොට එතනට ආව බයියු ෆෝනින්ට බනිනවා සේවිකාවක් ඇවිල්ලා එතන කෑම කනවා කියලා. එතකොට මවුෂින් එයාව පැත්තකට අරගෙන ගිහිල්ලා එයා හෝෂන්ජිව්ගේ හොඳම යාළුවා කියලා කියනකොට බයියු තව කෑම ගොඩක් අරගෙන දීලා එයා වෙන තැනකට එක්කගෙන ගිහිල්ලා කන්න දෙනවා. ඊට පස්සේ කියනවා ෆෝනින් හෝෂන්ජිව්ගේ හොඳම යාළුවා නම් මම මෙයාව මෙහෙම බලාගත්තා කියලා හෝෂන්ජිව් දැනගත්තොත් එයා ගොඩක් සතුටු වෙයි කියලා. ඊට පස්සේ යන්න හදනකොට ෆෝනින් මට හෝෂන්ජිව්ව බලන්න ඕනේ කීවහම බයියු මම එයාව බලන්න දවසක එක්කගෙන යන්නම් කියලත් මවුෂින්ට එයාව හොඳට බලා ගන්න කියලත් එතනින් යනවා. ෆෝනින්ට එයාව දැක්ක පළවෙනි දවසම කැමැත්තක් ඇති වුණ නිසා එයා හරිම සැලකිලිමත් කියනකොට ඒක අහගෙන ඉන්න මවුෂින්ට කර කියා ගන්න දෙයක් නැතිවනවා. ඊළඟට බයියු නිංෂුවන් මාලිගාවට යන්න හදනකොට නිංෂුවන් කුමරිය මාලිගාවට යනවා දැකලා ඒ ළඟ තියෙන කණුවක හේතු වෙලා හැංගිලා ඉන්නවා. ඒ අතර ගුන්සන් හාවෝ එක්ක යන සොංගීෂන් එයා උටුන් හිමි කුමාරයාගේ මස්සනා නිසා ඔයාගේ තාත්තා කොච්චර ඉහළ තනතුරක හිටියත් ඔයාට මට වඩා ඉහළට යන්න බෑ කියලා කියනවා. ඒක අහපු ගුන්සන් හාවට තරහ ගිහිල්ලා එකපාරටම නැවතුනහම පස්සෙන් ආව සෙබලෙක් සොංගීෂන්ගේ ඇඟේ හැප්පෙනවා. ඊළඟට නිංෂුවන් එයාගේ අම්මගේ මාලිගාවට ආවහම එතනින් සේවිකාවන් අධිරාජිනිය මැඩම්ෂන්ව විතරයි බලන්න ඉන්න කියනකොට තරහ ගියපු නිංෂුවන් යන්න හදනවා. එතකොට මැඩම්ෂන් මම ගිහිල්ලා එයාව කැමති කරගන්නකම් මට පැය භාගයක් දෙන්න කියලා කොහොම හරි කුමරියව කැමති කරගන්නවා. ඒ අතර ඒ ළඟ බයියු හැංගිලා ඉන්නකොට ඒ ළඟින් යන සොංගීෂන් හෝෂන්ජිව්ව අඳුරගෙන සෙබලොන්ට යලාව වට කරන්න කියලා කියනවා. එතකොට නිංෂුවන් කුමරියාට බනින්න ගන්නකොට සොංගීෂන් මම උටුන්න හිමි කුමාරයාගේ මස්සිනා වගේම මේ කෙල්ල උටුන්න හිමි කුමාරයාගේ හිත රිද්දුවා කියලා හෝෂන්ජිව්ට කඩුවෙන් පහර දෙන්න හදනවා. එතකොට නිංෂුවන් ගුන්සන්හාගේ කඩුව අරගෙන ඒ පහර නවත්තලා සොංගීෂන්ගේ බෙල්ලට කඩුව දික් කරනවා. ඊට පස්සේ කියනවා හෝෂන්ජිව් නිංෂුවන් මාලිගාවේ කෙනෙක් නිසා එයාට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුණොත් මම උටුන්න හිමි කුමාරයාගේ මාලිගාවේ ඉන්න හැමෝම මරනවා කියලත් ඔයා උටුන්න හිමි කුමාරයාගේ මස්සිනා වුණා කියලා රජපෞල එක්ක ලොකු නෑදෑකමක් ඇති වෙන්නේ නැහැ කියලාත්. එතකොට සොංගීෂන් ඔයා මේ කරන දේ උටුන්න හිමි කුමාරයාට විරුද්ධ වෙනවා කියනකොට නිංෂුවන් කුමරිය කියනවා ගිහිල්ලා එයාගෙන් අහන්න එයා මගේ හතුරා වෙන්න ඉඩතරද කියලා. ඒ නිසා යාළතනින් යන අතරේ බයියුව දැක නිංෂුවන් එයාට අඬ ගහලා එයාගේ අතේ තියෙන කැම බාස්කට් එක පෙන්වන්න කියනවා. එතකොට බයියු එක හෝෂන්ජිව් වෙනුවෙන් හදපු නිසා ඒක මහරජතුමාට ගෙනියන්න හදන්න කියනකොට නිංෂුවන් ඒත් ඒකේ තියෙන බිස්කට් කන්න හදනවා. එතකොට බයියු එයාව නවත්තන්න හදනකොට නිංෂුවන් තාත්තට ගෙනියන ඒවා මට කන්න බැරි කමක් නැහැනේ කියලත් ඒ බාස්කට් එක අරගෙන නිංෂුවන් මාලිගාවේ ඔක්කොලාටම දෙන්න කියලත් කියනවා. එතකොට හෝෂන්ජිව්ත් ඒකේ තියෙන බිස්කට් කනකොට ඒක දකින බයියු hina වෙනවා නිංෂුවන් දැකලා ඇයි hina වෙන්න කියලා අහනවා. එතකොට බයියු ඔයාව දැකලා සතුටෙට hina වෙන්න කියනකොට නිංෂුවන් කියන ඔයා මට අලවන්තකම් පාන තරම් මෙඩිතරද කියලා. ඊළඟට අපහු මාලිගාවට ආව නිංෂුවන්ට හෝෂන්ජිව් ස්තුති කරනකොට නිංෂුවන් අහනවා උටුන්න හිමි කුමාරයා ඔයාව මරන්න හදන්නේ ඇයි කියලා.
එතකොට හෝෂන්ජියු හේතුවක් හදන්න යනකොටම නිංෂුවන්ට මතක් වෙනවා මෙයා ෆන්මෝෂන්ගේ යටතේ ඉන්න සේවිකාව කියලා. ඒක නිසා තරහ ගියපු නිංෂුවන් ඔයා මගේ මාලිගාවට එන්න කුමන්ත්‍රණය කරා නේද අහනකොට කුමරියාගේ අම්මත් එක්ක හොඳින් නැති සිද්ධිය මතක් වුණ හෝෂන්ජියු කියනවා මම මහරජින එක්ක ඔයාව එකතු කරන්නයි ආවේ කියලා. එතකොට නිංෂුවන් කියනවා ඔයා මෙහෙට ආව දවසේ ඉඳලා ඔයා කිව්ව කිසිම දෙයක් ඇත්ත නෙවෙයි වගේම මම ගොඩක්ම වෛර කරන්නේ මාව රවට්ටන අයට කියලා හෝෂන්ජියුට කඩුවෙන් පහර දෙන්න හදනවා. එතකොට හෝෂන්ජියු සටන් ක්‍රමයකින් එයාගේ කඩුව අරගෙන එයාගේම බෙල්ලට දික් කරනකොට හෝෂන්ජියුට එයාගේ අතීත ජීවිතය සටන් කරන කොටසක් මතක් වෙනවා. ඒකට පුදුමුණ නිංෂුවන් ඔයා සටන් කලාවක් දන්නවද අහනකොට ඊට වඩා පුදුමුණු හෝෂන්ජියුට මොකුත් හිතාගන්න බැරි වෙනවා. නිංෂුවන් ෆන්මෝෂන්ගේ අය මම හිතුවා වගේමයි කියනකොට හෝෂන්ජියු කියනවා මට ඕනුනේ ඔයයි මහරජින එකතු කරවන්න විතරයි කියලා. එතකොට නිංෂුවන් කියනවා එයා මාව අවුරුදු 20ක් අතෑරලා දාලා තියෙන නිසා මට එයා එක්ක එකතු වෙන්න ඕන මොකටද කියලාත් ඔයා මෙහෙට ආවේ මොන දෙයකට උනත් ඒක නරක දෙයක් වෙන්න ඕන. ඒ නිසා දැන් මම මගෙන් මාලිගාවෙන් යන්න ආපහු ඔයා මෙහෙට ආවොත් ෆන්මෝෂන්ටවත් මගෙන් ඔයාව බේරගන්න බැරි වෙයි කියලා තරහෙන් කියනවා. මෙන්න මෙතනින් මේ කතාවේ 8 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 9 වෙනි එපිසෝඩ් එකේදී උණ දෙයට අවුලෙන් ඉන්න හෝෂන්ජියු ළඟට ෆන්මෝෂන් ආපහම හෝෂන්ජියු කියනවා මම අන්තිමේදී ඉඟියක් හොයාගත්ත නිසා මේ විදිහට ඒක නැති වෙන්න දෙන්න බෑ කියලා. ඒ වගේම හෝෂන්ජියු එකපාරටම ෆන්මෝෂන්ගෙන් මම ලස්සන දහපුවාම ෆන්මෝෂන් අහනවා ඇයි ඒ වගේ දෙයක් එකපාරටම ඇහුවේ කියලා. එතකොට හෝෂන්ජියු කියනවා ඔයා මාව විවාහ කරගන්නවද? එතකොට මගේ තාත්තා ඔයාගේ තාත්තා වෙන නිසා ඔයා ඕනම ක්‍රමයක් පාවිච්චි කරලා එයාව හොයාගන්න උත්සාහ කරයි කියලා. එතකොට ෆන්මෝෂන් මම දැන් එයාව හොයාගන්නේ නෑ කියලාද හිතන්න කියලා අහනකොට හෝෂන්ජියු කියනවා ඔයාට අමරණීය යාළුවන් ඉන්නවා නම් එයාලට සල්ලි හරි දීලා වටින දේවල් හරි දීලා මගේ තාත්තව හොයාගන්න උදව් කරන්න ඉල්ලන්න බැරිද කියලා. එතකොට ෆන්මෝෂන් කියනවා අමරණීයන් මරණීය ලෝකයේ ලෞකික දේවල් වලට බැඳලා නැහැ. එහෙම නැත්නම් එයාලා අමරණීයන් වෙන්නේ කොහොමද කියලා. ඒකට හෝෂන්ජියු දුක් වෙනකොට ෆන්මෝෂන් ඔයාට නිංෂුවන් මාලිගාවේ ඉන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා අපි ඒක කරමු කියලා. ඊළඟට මේ දෙන්නා මහරජතුමාව බලන්න ආවහම මහරජතුමාට හෝෂන්ජියු අමතක නිසා ප්‍රධාන නපුංසකයා මහරජතුමාට යව මතක් කරලා දෙනවා. එතකොට මහරජතුමා එයා ෆන්මෝෂන්ගේ කෙනෙක් නිසා වගේම ඔටොන්න හිමි කුමරිය ගැන කීව නිසා හෝෂන්ජියුට යාලත් එක්ක වාඩි වෙන්න කියලා කියනවා. ඒ අතර සොන්ගීෂන් ෆුයින්ජුන්ට නිංෂුවන් කුමරිය ඔයාට හොඳටම බැනලා හොඳටම අපහාස කරා කියලා නොකියපු දේවලුත් අතින් දාලා කියන්න ගන්නවා. එතකොට එතන ඉන්න ගුන්සන් නූගුවේ එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි කියනකොට සොන්ගීෂන් ගුන්සන් හාව ළඟට ගිහිල්ලා එයාට පහර දෙන ගමන් මේක ඇත්ත නේද කියලා ඒ ගැන කියන්න කියලා කියනවා. ඒක දකින ගුන්සන් නූගුවේට හොඳටම තරහ යනවා කියලා ෆුයින්ජුන් දකිනවා. සොන්ගීෂන් කියන්න කියලා කෑ ගහනකොට ගුන්සන් හාව මට සනීප නෑ කියලා එතනින් යනවා. ඊට පස්සේ ගුන්සන් නූගුවේ ෆුයින්ජුන්ට නිංෂුවන් කුමරිය බාධාවක් නම් තමයි කියනකොට සොන්ගීෂන් හොඳ සැලැස්මක් තියෙනවා කියලා ඒ ගැන කියන්න ගන්නවා. ඒ අතර ඉඳගන්න පුටුවක් අරගෙන ඇවිල්ලා ඉඳගත්තු හෝෂන්ජියු මහරජතුමාට පේන්න ආශාර සම්පන්න ඒ කාලේ උතුම් වංශවල ගෑනු ළමයි හැසිරෙන විදිහට හැසිරෙන්න ගන්නවා. ඒක දැක මහරජතුමා ඔයා උසස් පවුලකින් එන කෙනෙක් වගේ කියනකොට හෝෂන්ජියු කියනවා මගේ තාත්තා පොඩි කාලේ ඉඳලා ඒ දේවල් මට උගන්වුවා කියලා. ප්‍රධාන නපුංසකයා හෝෂන්ජියුට කැස්බෑ සුප් ගෙනල්ලා දුන්නාම හෝෂන්ජියු අමාරුවෙන් වුණත් ඒක බොනකොට මහරජතුමා කියනවා ඔයා වගේ දුවෙක් ලබන්න ඔයාගේ තාත්තා ගොඩක් වාසනාවන්තයි කියලා. එතකොට ෆන්මෝෂන් ඔයාට නිංෂුවන් ඉන්නවනේ කියනකොට මහරජතුමා කියනවා එයා හරිම මුරණ්ඩු ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් කියලාත් එයාත් මේ ළමයා වගේ වුණා නම් මට ඒක ගොඩක් ලොකු සැනසීමක් වෙන්න තිබ්බා කියලා. එතකොට ෆන්මෝෂන් කියනවා නිංෂුවන් කුමරියගේ හැසිරීම අඩු කරන්න ඕන නම් හෝෂන්ජියුව නිංෂුවන් කුමරියගේ උපදේශකයා විදිහට පත් කරන්න කියලා. එතකොට මහරජතුමා ඒක හොඳ අදහසක් වුණත් නිංෂුවන් මුරණ්ඩු නිසා මේ ළමයාට කරදර විඳින්න වෙයි කීවහම හෝෂන්ජියු කියනවා මම කුමරියට කොහොම හරි උගන්වන්නම් කියලා. ඊළඟට ප්‍රධාන නපුංසකයා නිංෂුවන් මාලිගාවට ඇවිල්ලා හෝෂන්ජියුව කුමරියගේ උපදේශකයා විදිහට පත් කරන අධිරාජ්‍යනිය වගේ කියවනවා. නපුංසකයා ගියාට පස්සේ තරහෙන් පුපුරන නිංෂුවන් හෝෂන්ජියු ළඟට යන ගමන් මම ආයේ මෙහෙට එන්න එපා කියලා තියෙද්දිත්
ආයෙ මෙහෙට ආයෙ මොන මගුලක් කරන්නද කියලා හොඳටම බනින්න ගන්නවා. එතකොට හෝෂන්චුත් ඒ විදිහට මෙයාට බැනලා නිංෂුවන් මාලිගාවේ සේවිකාවන්ට දඩුවම් කරන විදිහ අඩුපාඩු එකින් එක කියන්න ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න තරහින් මූණෙන් මූණ බලා ගන්න ගමන් හෝෂන්චු හිතනවා ඔයා මේ මාලිගාවේ කවුරුණත් මම ඔයාව අනිවාර්යෙන්ම හොයා ගන්නවා තාත්තේ කියලා. ඒ අතර සොංගීෂන් එයාගේ සැලස්ම විදිහට එයාව නිංෂුවන් කුමරියට විවාහ කරලා දෙන්න. එතකොට අපි හැමෝම නිකම්ම නෑදෑයන් වෙනවා කියලත් එයා එතකොටත් දඟලන්න හැදුවොත් මම එයාට හොඳ පාඩමක් උගන්වනවා කියලාත්. එතකොට මෙතනට ආව ෆුවෙන්චුන්ගේ සේවකයා හෝෂන්චුව නික්ෂුවන් කුමරියගේ උපදේශකයා විදිහට පත් කරපු කතාව එයාට කියනවා. එතකොට සොංගීෂන් කියනවා ඒ නිසා මගේ සැලස්ම විදිහට වැඩ කරලා නික්ෂුවන් එක විවාහ වුණොත් හෝෂන්චුව කියන කෙනත් මගේ අතට වැටෙනවන කියලා. එතකොට ෆුවෙන්චුන්ගේ සේවකයා එයාව එළියට ඇදගෙන යන අතරේ ෆුවෙන්චුන් කියනවා ෆන්මෝෂන්ගේ ඒ ගෑනු ළමයාගේ අසාමාන්‍ය බැඳීමක් තියෙනවා කියලත් අපි හෝෂන්චුව පාලනය කරනවා නම් ෆන්මෝෂන් අනිවාර්යයෙන්ම දුර්වල වෙනවා කියලාත්. එතකොට ගුංසුන් නූගුවේ කියනවා එදා උටුන් හිමි කුමරිය ගැන කියලා නපුංසකයා වෙවලා තියන්නේ ඒ ගෑනු ළමයාමයි කියලා. ඒ අතර ගුංසුන් හාව සොංලියනව බලන්න ආපහම සොංලියන් මාව හොයාගෙන එන්න එපා කියලා කියනකොට ගුංසුන් හාව අහනවා ඔයා හැමදාම මෙහෙම ඉන්නද හිතාගෙන ඉන්න කියලා. එතකොට සොංලියන් කියනවා උටුන් හිමි කුමාරයා ඔයා හිතන තරම් සරල කෙනෙක් නෙවෙයි වගේම ඔයා වගේ අහිංසක කෙනෙක් මෙහෙට ගැලපෙන්නේ නැහැ කියලත් උටුන් හිමි කුමාරයා අපි දෙන්නගේ අතීතය ගැන දැනගත්තොත් ඔයාගේ මුළු පවුලම මරලා දායි කියලාත්. ඒ දෙන්න කතා කර කර ඉන්නකොටම එතනට ෆුයින්චුන් එන නිසා ගුංසුන් හව හැංගෙනවා වගේම සොංලියන් කන්නාඩිය ගාවට වෙලා කොණ්ඩේ පීරනවා වගේ ඉන්නවා. සොංලියන් ගාවට ආව ෆුයින්චුන් මාලයක් පෙන්නලා මම මේක ඔයාට දාන්නම් කීවහම සොංලියන් මම මේක පස්සේ දාන්නම් කියලා එතනින් යන්න හදනවා. එතකොට මෙයාව නතර කරපු ෆුයින්චුන් එයාගේ ඇඳුම් එකින් එක අයින් කරන ගමන් මම ඔයාව දැක්ක දවසේම මම ඔයාට ආදරය කරපු නිසා අපි විවාහ වුණා. එහෙම වෙලත් දික්කසාද වෙන්න තියෙන හදිස්සිය මොකද්ද කියලා අහනවා. ඒකට සොංලියන් කලබල වෙනවා මොකද ගුංසන් හාව හැංගිලා ඉන්න නිසා ඒ හැමදේම දකී කියලා. ඒ වගේම එයා මාලය දාන ගමන් හෝෂන්චු ගැන කියලා කියනවා ඔයා අද ඉඳලා එයාව බලන්න ගිහිල්ලා වෙන හැමදේම මට කියන්න ඕනේ කියලා. එතකොට සොංලියන් හා කියලා යන්න යනකොට එයාව නවත්තගෙන මම අද ඔයාට තෑග්ගක් දෙනවා කියනකොට සොංලියන් අද නම් එපා කියලා කියනවා. ඒත් ෆුයින්චුන් මේ දේවල් අහන්න නැතුව එයාව බලෙනම සිප ගන්නකොට ඒ දිහා බලාගෙන ඉන්න ගුංසුන් හාවට තරහ ගිහිල්ලා කිනිසක් අරගෙන එයාව මරන්න එනවා. ඒක දැක සොංලියන් කඳුළු පුරවගෙන එයාට එපා කියලා ඉඟි කරනවා. ඊළඟට මේ දෙන්න ඔට්ටුවක් දාලා හෝෂන්චු බලාගෙන ඉන්න අතරේ නිංෂුවන් දුන්නේ නිලක්කයට විදපුවාම ඒක දැක හෝෂන්චු පුදුම වෙනවා. ඊට පස්සේ නිංෂුවන් හෝෂන්චුටත් ඒ විදිහට විදින්න කියනකොට හෝෂන්චු අදිමදි කරන නිසා නිංෂුවන් කියනවා ඔයාට ඒකවත් කරගන්න බැරි නිසා ඔයාගේ බඩුත් අරගෙන මෙහෙන් යන්න කියලා. එතකොට හෝෂන්චු මම බය නෑ කියලා දුන්න ගත්ත ගමන් එයාට එයාගේ අතීත ජීවිතයේ දුන්නෙන් විදපු විදිහ මතක් වෙලා එක පාරට මේ දුන්නේ නිලක්කයටම විදිනවා. ඒක දැකපු නිංෂුවන් පුදුම වෙනකොට හෝෂන්චු කියනවා එහෙනම් දැන් මට ගුරුතුමිය කියලා කතා කරන්න කියලා. ඊළඟට නිංෂුවන් කෑම කන්න අරගෙන හෝෂන්චුට කෑම දෙන්නේ නැතුව කනකොට එතනට කෑම ගොඩකුයි හෝෂන්චුට අවශ්‍ය බඩු ගොඩකුයි අරගෙන මවුජින් එනවා. ඒකට තරහ ගියපු නිංෂුවන් මවුජින්ට බනිනකොට මවුජින් කියනවා ඔයාගේ මේ මාලිගාව පොඩි නිසා ප්‍රධානියා මේ මාලිගාවට වඩා දෙගුණයක් ලොකු මාලිගාවක් හෝෂන්චුට හදනවා කියලා සැලැස්මක් පෙන්නනවා. ඒක දැක්ක හෝෂන්චු අතිශෝක්තියට නංවනවා වැඩි කියලා මවුෂින්ට කියනවා මේවා අරගෙන යන්න මම පස්සේ ෆොන්මෝෂන් එකේ ඒ ගැන බලා ගන්නම් කියලා. ඒ නිසා යාලා යනකොට එතනට එන බයියු හැංගිලා ඉන්න අතරේ එයා ගෙනාව කෑම ෆෝනින් හෝෂන්චුට ගිහිල්ලා දෙනවා. ඒ කෑම බාස්කට් එක දැක නිංෂුවන්ට ඒකෙදා බයියු ගෙනාව එකමයි කියලා මතක් වෙලා බලනකොට බයියු ඒ ළඟ හැංගිලා ඉන්නවා කියලා දකිනවා. ඒ නිසා තරහ ගියපු නිංෂුවන් පොරවක් වගේ ආයුධ දෙකක් අරගෙන බයියු පස්සෙන් පන්නන්න ගන්න නිසා බයියු දුවන්න ගන්නවා. ඊට පස්සේ බයියු ෆන්මෝෂන්ගේ මන්දිරයට ඇවිල්ලා දොර වහගෙන ෆන්මෝෂන්ගෙන් උදව් කරන්න කියලා ඉල්ලනවා. එතකොට මෙතනට ආව නිංෂුවන් ඇතුළට යන්න යනකොට එයාගේ කකුල පැටලෙන නිසා තල්ලු වෙලා ගිහිල්ලා බයියුගේ ඇඟට වැටිලා අහම්බෙන් සිප ගැනෙනවා. ඒක දකින ෆන්මෝෂන් උඩින් යන ආයුධ දෙක එයාගේ බලයෙන් වැටෙන මල්පෙති කරලා අර දෙන්නගේ ළඟට වැටෙන්න සලස්වනවා.
ඒ වුණ දෙයට දෙන්නම ගල් ගැහිලා වගේ ඇස් දෙකක් ලොකු කරගෙන එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නට කතා කරන ෆන්මෝෂන් කියනවා ඔය දෙන්න එකට ඉන්න නියමුණ දෙන්නෙක් වගේ කියලා. එතකොටම බයියු එතනින් ෂේප් වෙන්න හදනකොට එයාව නැවැත්තුව නිංෂුවන් අහනවා එදා රෑ මගේ මාලිගාවට ආවේ ඇයි කියලා. එතකොට බයියු ෆන්මෝෂන් හෝෂන්ජු එහෙ ඉන්නවා කීව නිසා කියනකොට නිංෂුවන් කියනවා එතකොට ඔය තුන්දෙනා එකතු වෙලා මගේ මාලිගාවට රිංගන්න උත්සාහ කරපු අඳුරු රහස මොකක්ද කියලා. ඒක අප ෆන්මෝෂන් කියනවා හෝෂන්ජු ඔයාට අම්මත් එක්ක එකතු වෙන්න උදව් කරනවා කීව නිසා හේතුව ඒක කියලා හිතන්න කියලත් ඒකෙන් ඔයාට ඕන දේ යාගෙන් වගේම එයාට ඕන දේ ඔයාගෙන් එයාට ලැබෙනවා කියලාත්. ඊළඟට රෑ වෙලා මීදුමත් එක්ක තියෙන හුලන් ආස්සේ හෝෂන්ජු අර හොල්මන අල්ලගන්න කියලා යනකොට එයාගේ ළඟට බයියුත් එනවා. ඊට පස්සේ උන විස්තරේ හෝෂන්ජු බයියුට කියනකොට බයියු කියනවා මම මාමන්දිව හොයාගන්න ඔයාට උදව් කරන්නම් කියලා. එතකොට හෝෂන්ජු එහෙම කියන්න එපා කියනකොට බයියු අපි දෙන්නා විවාහ ගිවිසගෙන හිටියේ කියලා කියනවා. එතකොට දවල් වුණ අර සිද්ධිය ෆන්මෝෂන් එයාට කියලා තිබ්බ නිසා හෝෂන්ජු කියනවා ඔයා කුමරියගේ කුමාරයානේ කියලා. ඊට පස්සේ හෝෂන්ජු වැසිකිළියට යන්නම් කියලා යන අතරේ නිදි නැතුව ඉන්න නිංෂුවන් හෝෂන්ජුයාගේ අම්මත් එක්ක එකතු වෙන්න උදව් කරන්නම් කීව කතාවයි ෆන්මෝෂන් අන්තිමේට කීව කතාවයි හිත හිත ඉන්නවා. ඒ අතර හස රතු වෙනවත් එක්කම වැසිකිළියට යන හෝෂන්ජු මීදුම වැඩි වෙනවා දකිනවා වගේම අමුතු සද්ද හෙන්න ගන්නවා කියලා ඇහෙනවා. ඒත් එක්කම එයා කලුණදුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් ඉන්නවා දැකලා ඒ අර කෙනා තමයි කියලා අල්ලගන්න යන්න හදනවා. මෙන්න මෙතනින් මේ කතාවේ 9 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඒ වගේම අද මම ගෙන ආපු මේ කතාවේ 4 වෙනි පාර්ට් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ පාර්ට් එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.